මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව තොරතුරු වාර්තා වුණාට පස්සේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඒ මුදල් අමාත්‍යාංශයේ කළමනාකාරීත්වය නැත්නම් ඒ ඉහළ නිලධාරීන් තීන්දුව කළා තමයි මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සර්ට් එකට පැමිණිලි කරන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුදැනුම සහිතව. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔබ දැනගන්න කලින්ම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන්නෙත් නිලධාරීන් 4 දෙනෙක්ගේ වැඩතහනම් කරන්නෙත් ඒ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය සහිතව තමයි. අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් යන්නෙත් නැහැ. ඒ මුදල් අමාත්‍යාංශය විසින්ම හඳුනාගත්ත ක්‍රියාවලියක සිදුවීමක් තමයි මුදල් අමාත්‍යාංශය විසින් පරීක්ෂණ කරන්න පටන් ගත්තේ. මුදල් අමාත්‍යාංශය විසින්ම තමයි ඒ සම්බන්ධයෙන් අදාළ විශේෂඥභාවයේ සහිත ආයතනවලට සහ පරීක්ෂණ කරන ආයතනවලට පැමිණිලි කරලා තිබෙන්නේ. ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඒවත් වෙන කිසිදු බණවක් නැහැ. මේක CID එකට නෙමෙයි මේ පැමිණිල්ල කරලා තින්නේ. සාමාන්‍ය පොලිසියටනේ. පොලිසියට මේක පරීක්ෂණ පවත්වන්න චක්‍රලේඛන අනුව අවස්ථාවක් නැහැනේ. ආයතන ගණනාවක පරීක්ෂණ පැවැත්වෙනවා. මේ නිලධාරීන්ගෙනුත් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. ඒ වගේ මේක දැන් අධිකරණ ක්‍රියාමාර්ගයකට සූදානම්. ඒ නිසා මේක එක පැත්තකින් මම කලිනුත් කිව්වා ආයතන මට්ටමේ පරීක්ෂණය කරන වගේම මේ පිළිබඳව නීති හමුවෙත් ක්‍රියාදාමයක් දියත් වෙමින් පවතිනවා. මේ දැන් එතකොට සාමාන්‍යයෙන් givisumක් ආරම්භයේදී මොන ගිණුමකටද අපි මුදල් බැර කරන්න කියලා සඳහන් වෙනවා. එතකොට යම්කිසි අවස්ථාවක ඒ ගිණුම් අංකය කුමක් හෝ වෙනස් වෙනවා නම් නැවත givisum සකස් කිරීමක් සිද්ධ වෙන්නේ නැද්ද? මෙතනදී ඒ වගේ දෙයක් වෙලා නැද්ද? නැත්නම් ඇත්තරම් පළපුරුද්ද නැතිකම නිසා මේ වගේ දෙයක් මගහැරිලා ගිහිල්ලාද? නැත්නම් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුම ඇතුවනේ අනිවාර්යෙන් මේ වෙනත් ගිණුමක් වෙනස් වෙනවා නම් මෙහෙම දාන්නේ සල්ලි. එතකොට පළපුරුද්ද නැති හින්දා මේ වගේ දෙයක් මිස් වෙලා තියෙනවා වගේ දෙයක් වෙලා තියෙනවා. මම හිතන්නේ ආයතනයක් කටයුතු කරන ආකාරය ගැන මාධ්‍ය හැටියට ඔබට අවබෝධයක් තිබෙන්නට ඕන. මේ ඊයේ වැඩට ගත්ත කෙනෙක් අද වැඩ කළා නෙමෙයි. මේ නිලධාරීන් මේ මුදල් අමාත්‍යාංශයේම වසර ගණනාවක් සේවය කරපු අය. මේ ආයතන මේ යුනිට් වලම මේ ශේෂ්ත්‍රම වැඩ කරපු අය. සහ අතරම මේ අයට අධ්‍යාපන සූසුකම් සහිත මේ දේශපාලන පත්තිමුත් නෙවෙයි. අධ්‍යාපන සූසුකම් සහිතව ඒ උපාධි පශ්චාත් උපාධි සහිතව ඒ ආයතනවල අධ්‍යක්ීම් සහිතව වැඩ කරමින් හිටපු නිලධාරීන් තමයි. ඉතින් අපි දැන් හොයාගෙන යන්නේ එවැනි නිලධාරීන් නැතිනම් කොහොමද මේ අඩුපාඩු සිදුුනේ කියන එක. එහෙම නැතුව ඔබ කියනවා නම් දේශපාලනිකව අපේ ආණ්ඩුව ආවට පස්සේ කෙනෙක් මෙතනටපත් කරා අයයි ගුණා කියලා එහෙම දෙයක් නෙමෙයි මේ වෙලාව තිබෙන්නේ. මේවා මුදල් අමාත්‍යාංශය මහ බැංකුව මේ සියලුම ආයතන ඒවයි කාලක්ෂේ වැඩ කරන නිලධාරීන්ගෙන් තමයි මේ කටයුතු සිදු වෙන්නේ. සහ මේ රාජ්‍ය සේවයේ සමහර තැන්වල සිදු කරන මාරුවීම් ප්‍රමාණයට මුදල් අමාත්‍යාංශය තුල එහෙම මාරුවීම් සිදු වෙන්නේ නැහැ. මේක එහෙම නිකන් හරි තාම විපක්ෂ මන්ත්‍රීවරයෙක් වොයිස් කට්ටයක් දෙන පටු තැනකින් අල්ලන්න යන්න එපා ඔබත්. ඔබට මේක අවබෝධයක් තිබෙයි කියලා මම හිතනවා. ඊටත් වඩා එහෙම අත්දැකීම් සහ නිලධාරීන්ගෙන් කොහොමද මේ අඩුපාඩුවක් සිදු වුනේ කියන එක සහ අනාගතයේදී මේක වළක්වගන්නේ කොහොමද කියන එක තමයි අපි කටයුතු කරමින් යන්නේ. දැන් ලේකම්වරයා සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. නිලධාරීන් සම්බන්ධයෙන් නෙවෙයි. එතුමාත් මේකේ අන්තිමට අස්සම් කරන්න ඕනේ නේ. එතුමාගේ අවසරය තියෙන්න එපා. ඒකයි මම ඇහුවේ නැවත කිවිසුමක් සකස් කරන්නේ නැද්ද කියලා. නැවත කිවිසුමක් සකස් කරන්නේ නැත්තේ ඒ වගේ තොරතුරු වෙනස් වෙනකොට කියලා. ඒ වගේ ක්‍රියාපටිපාටියක් නැද්ද කියලා. මම මෙහෙමයි පරීක්ෂණ කටයුතු දියත් වෙමින් පවතිනවානේ. අවශ්‍ය වුණොත් කායිකාගෙත් මූල්‍ය විශේෂඥ උපදෙස් ලබා ගන්න රජය සූදානම්. ඒ වෙලාවට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. මොකද මේක මම හිතනවා එකක් සංකීර්ණ මූල්‍ය විෂය සම්බන්ධ කාරණාවක්. මේ කටයුතු වලට නීතිමය පැත්තෙන් මූල්‍ය විශේෂඥභාවයේ පැත්තෙන් රාජතාන්ත්‍රික පැත්තෙන් හැම පැත්තෙම මැදිහත් වෙමින් ඉන්නවා. අපි මේ වරද අඩුපාඩුව සිදු වුණේ කොතනද කියන එක තමයි අපි පරීක්ෂා කර බලමින් ඉන්නේ. ඒ නිසා තමයි නිලධාරි 4 දෙනෙක් වැඩ තහනම් කළේ. ඒ නිසා තමයි අධිකරණයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. ඉතින් ප්‍රකාශ සටහන් කරගෙන යනවා. අද විපක්ෂයට දීලා තියෙනවා පැයකමාරක් මේක නෝන්නම් විවාදිකුත් කරන්න. උදේ ප්‍රකාශිකුත් කළා. මේ ආදී සියලු කරුණු ඒ වැඩි සාකච්ඡාවේ ඒගොල්ලෝ දන්න දේවල් ඒවත් එක්ක අපි ඉස්සරහට වැඩ කටයුතු කරනවා. මොකද මේකෙදී අපිට අවශ්‍ය කරන්නේ මෙවැනි අඩුපාඩුවක් ඉදිරියේදී නොවන කටයුතු කරන එක. ඇත්තටම මේ මුදල් ලේකම්වරයා මුදල් කාරක සභාව ඉදිරියට කැඳෙව්වා. ඒකම අද පාර්ලිමේන්තුවේදී රාසමාණික්කම් මන්ත්‍රීවරයා කියනවා ඔහු මුදල් කාරක සභාව ඉදිරියේ ප්‍රකාශ කරපු දේවල් පිළිගන්න බෑ කියලා. මේක බරපතල කාරණයක්. ඒ කියන්නේ ඔහු කියපු දේවල් සත්‍යෙන් තොරයි සහ මේ ඒ කියන්නේ පැහැදිලි පදනමක් ඇතුව කියපු දේවල් නෙවෙයි කියලා තමයි ඔහු චෝදනා කරන්නේ.
රසමානික්කම්. රසමානික්කම් කියන දේවල් කෙනෙකුට පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. රසමානික්කම් පිළිගැනීම හෝ නොපිළිගැනීම මුදල් අමාත්‍ය ලේකම්වරගේ ප්‍රකාශය සමස්තය නොවේ. ඒක දැන් කෙනෙක් මුදල් අමාත්‍ය ලේකම්වරගේ ප්‍රකාශය පිළි නොගන්න අයින්දීවි පිළිගන්න අයින්දීවි. රසමානික්කම එහෙම තමයි. ඒ ඔහු අනිත් ඔහු දේශපාලකයෙක්. ඊටත් වඩා ඒ සියල්ල තිබී තමයි මේක කරන්න සිදු වෙන්නේ. කොහොමද ඔබට මේ පාර්ලිමේන්තු කටයුතු හරි නැත්නම් ඒ දේශපාලන ලෝකයේ කටයුතු පැත්තක තියලා මේ සම්බන්ධ යන පරීක්ෂණ ගැන අවධානයෙන් ඉන්නට පුළුවන්. ඒවා තමයි මම හිතන්නේ වැදගත් දේවල්. අලමත්තන්ස ලේකම්වරයාට දිගින් දිගටම සෑම බොහෝ පිරිසක් චෝදනා කරන්න හේතුව තමයි ඔහු පාර්ලිමේන්තු කමිටු ප්‍රතික්ෂේප කිරීම සහ මේ චෝදනාව සම්බන්ධයෙන් ඍජුව පිළිතුරු නොදීම. ඔහු ඇත්තටම ගත්තොත් එහෙම මේ හැංගෙනා වගේ ස්වභාවයක් පෙන්වු කරන බොහෝ කිසිම හැඟීමක් නැහැ. ඇත්තටම මේ කටයුතු ඒ කියන්නේ ඔය 4 දෙනෙක් වැඩතහනම් කරාට පසුව තමයි ඊට කලින් මේ තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් හිටියා. හරිද? ඒ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් හැටියට තමයි වැඩතහනම් කරන්න පවා තීන්දුව ගන්නෙ. ඒක කිසිම තොරතුරු හංගන්න උවමනාවක් නැහැ. හැබැයි මේක තොරම්බල් කරගෙන මේක දේශපාලන ගුණ්ඩුවක් කරගෙන රටේ මූල්‍ය ස්ථාවරත්වයට හානි වන ආකාරයේ කටයුතු කරන්න ඉඩ දෙන්නත් බෑ. අපිට ඕන කමදී රටක් හැටියට මේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගනිමින් මොකද්ද උනේ කොතනද අඩුපාඩු කියන එක තේරුම් අරගෙන චේතනාන්විතව කෙනෙක් මේකට වරදකරු වෙලා තිබෙනවා නම් මැදිහත් වෙලා තිබෙනවා නම් ඔහු නීතිය හමුවට පැමිණවීම සහ අනිත් පැත්තෙන් මේ සිස්ටම් එක නිවැරදි කරගන්න එක. බවට දේශපාලන තුරුම්බක් බවට පත් කරන්නේ ආණ්ඩුව විසින්. ඒකට හේතුව තමයි මේ ප්‍රශ්නය ඇති වුණු වෙලාවේ මාස 3ක් යනකම් සද්ද නැතුව ඉඳලා විපක්ෂයේ නියෝජිතයන් විසින් මේක හෙලි කරාට පස්සේ සාධාරණ හේතු දක්වනවා මේක උනේ මෙහිමයි පරීක්ෂණ කරන වැඩ තහනම් කරනවා. ඒතකොට තුරුම්බුවක් බවට පත් කරලා දැන් එහෙම කරගන්න එපා කියන ඉල්ලීම සාධාරණ නැහැ නේ. ඇත්තටම විපක්ෂ කවුරුත් මේක දන්නෙත් නැහැ. 4 දෙනෙක්ගේ වැඩ තහනම් කරාට පසුව තමයි ඔය කවුරු හරි කෙනෙක් මාධ්‍ය නිවේදනයක් දාලා මේක ඉස්සරහ ඉදිරියට පටන් ගත්තේ. දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ මම සඳහන් කරා මෙවැනි මුදල් නොලැබීමක් පිළිබඳව පරීක්ෂණ කරගෙන යනවා. දැන් මේවා අපි තමයි හොයන්නේ. රජය, ඒ ආයතන මේවා දැනගත්තට පස්සේදී අපි ඒ ගැන පරීක්ෂණ කරමින් යනවා. පරීක්ෂණ කරනකොට එකක් තමයි ආයතන පද්ධතියේ විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීම වැදගත්. විපක්ෂයේ ඒකේ වක්කීමක් නැතුව රජයට වක්කීමක් තිබෙනවා. මහ බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ විශ්වාසනීයත ආරක්ෂා කරන එක සහ අනිත් පැත්තෙන් මේ පොඩි කරුණු අල්ලගෙන කරුණු විකෘති කරලා තමන්ට සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල වටිනාකමක් ගන්නට කරන මේ මැදිහත් වීමේ ප්‍රතිඵලය මොකද්ද? අපි මේ කලින් ඉඳන් කියා හිටියා මේක සරල කාරණාවක් නෙවෙයි. මේක ඉතාම බරපතලයි. විපක්ෂයේ മന്ത്രിවරුන්ට හරි ඔය කාට හරි ඒගොල්ලන්ට තිබෙන්නේ මාධ්‍යවල මූණ දමා ගැනීමේ තරගයක්. හැබැයි මේවා සමහර ඒවා ජීවිත සම්බන්ධ ප්‍රශ්න. පරීක්ෂණයක් මුලමුණින් අවසන් නොවන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා ෆේක් පෝස්ට් හදලා ප්‍රචාරය කරලා දැන් වෙලා තියෙන වැඩේ ඔබ දන්නවා. ඒ නිසා මම හිතනවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් ඒ පවුලේ පැත්තෙන් අදාළ ආයතනවලට පැමිණිලි ලැබෙයි කියලා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කරයි කියලා වැරදි ප්‍රවෘත්තියක් ෆේක් පෝස්ට් එකක් දාලා ඒක ෂෙයා කරලා දැඩි කම්පනයක් ඒ පුද්ගලයන්ට ඇති කරලා ඒ පුද්ගලයන් චූදිතයන් බවට පත් කළ පරීක්ෂණයක් නොකර කරන ලද ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ අයගේ ජීවිත නැති වෙන එක. නිසා කරුණාකරලා මම කියන්නේ මේක මම කිව්වේ මේක නිකන් තොරම්බල් කරගන්න වැඩක් නෙවෙයි. අපි පරීක්ෂණ කරනවා කවුද මේකට සම්බන්ධ කියලා හොයාගෙන යනවා. ඉතින් ඊට කලින් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ වෙන දේවල් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. ඔබට ආණ්ඩුවට මඩ ගහන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න. හැබැයි මේ නිලධාරීන් එක්ක මේ විදිහට කටයුතු කරන්න යන්න එපා. ඒක එයාගේ පවුල් වලට, එයාගේ දරුවන්ට, එයාගේ බිරින්දෑවරුන්ට, එයාගේ ස්වාමිපුරුෂයන්ට සමාජික ජීවත් වෙන්න තියෙන අවස්ථාවක් නැති කරන එකක් තමයි ඒ කරමින් යන්නේ. මම හිතනවා මේක අවස්ථාවක් කරගන්න ඕනේ අතරම මෙවැනි ආකාරයේ පුද්ගලයන්ගේ අනන්‍යතාවය, පුද්ගලයන්ගේ පෞරුෂය, පුද්ගලයන්ගේ පැවැත්ම නොසලකා තමන්ගේ හුදු ඌමනාවට මේ ෆේක් පෝස්ට් හදන සහ ප්‍රචාරය කරන අය සම්බන්ධ වෙනුත් මේ වෙලාවේදී තීන්දුවක් ගන්න ඕන. පැමිණිල්ලක් ලැබුණා. ඒ ගැන පොලිසිය කටයුතු කරන්න ලෑස්ති.